ඔයාලා හැමෝම දන්නවනේ උමාරියා සිංහවංශයට සිදු වෙලා තියෙන දේ. අන්න ඒ දෙයට වැඩියෙන්ම hina වෙලා තියෙන්නේ ලංකාවේ ඇන්ටිලා කිව්වොත් මම නිවැරදි. 2010 වසරේ චීනයේ පැවති පැන් ඒෂියා මියුසික් ෆෙස්ටිවල් තරඟාවලියෙන්ද 2011 වසරේ යුක්‍රේනයේ පැවති ක්‍රිමේයා මියුසික් තරඟාවලිය සහ සිල්ක් රෝඩ් මියුසික් ෆෙස්ටිවල් වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංගීත උළෙලවල් නියෝජනය කරමින් සම්මාන රැසක් දිනාගෙන ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලයේ ඉහළින්ම ඔසවා තැබූ වර්තමාන යුගයේ බිහි වූ විශිෂ්ට ගායිකාවක් වන උමාරියා සිංහවංශ මේ දිනවල ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව බව මා කීවොත් ඔබ එය පිළිගනීවි. ඒ ඇයගේ දක්ෂතාවය නිසාවත් අලුතින් එළි දැක් වූ ගීතයක් නිසාවත් නොවේ. සංගීත සංදර්ශන වේදිකාවක් මතදී සිදු වූ නොසිතූ ඇබැද්දියක් නිසාවෙන්. සජීවී ගායනයක් අතරතුර සිදු වූ ඇඳුම වෙනස් වීමේ අහම්බයක් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ඇයට එල්ලවන සයිබර් ප්‍රහාර සහ මඩ ප්‍රචාර සමස්ත සමාජයේම පටු මානසිකත්වයේ හොඳින් පසක් කර දෙන්නක්. කලාකරුවෙකුට හෝ ඕනෑම සාමාන්‍ය මනුස්සයෙකුට වේදිකාවක් මත හෝ ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවීම අතිශය සාමාන්‍ය දෙයක්. ලෝක ප්‍රකට ජාත්‍යන්තර තාරකාවන්ට පවා මෙවැනි දේවල්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. දියුණු ලෝකයේ මෙවැනි සිදුවීම් හුදෙක් මනුෂ්‍ය අත්වැරදීම් හෝ තාක්ෂණික ඇඳුම් දෝෂ ලෙස සලකා අමතක කර දැමීමට තරම් පරිණත වුවත් අපේ රටේ සිදුවන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක්. යම් පුද්ගලයෙකුට කරදරයක් හෝ අත්වැරදීමක් වූ විට එම පුද්ගලයාගේ ආත්ම ගෞරවය විනාශ වන තෙක් මානසිකව ඇද දමා හිනවීම හෙළ යක්කපුතුන් යැයි කියා ගන්නා සදාචාරාත්මක සමාජයක ලක්ෂණයක් විය හැකිද? ඒ වගේම මේකට ගොඩක්ම hina වෙලා තියෙන්නේ ලංකාවේ කාන්තාවන් බව අපි හැමෝම දන්නවා. කලාකාරණියකගේ දශක ගණනාවක කැපවීම සහ රටට අත්කර දුන් කීර්තිය තත්පර කිහිපයක අහම්බයකින් මැන බලන්නට උත්සාහ කිරීම අතිශය කනගාටුදායකයි. කෙනෙකුගේ නොසැලකිල්ල හෝ අහම්බයක් තවත් කෙනෙකුගේ විනෝදාස්වාදය කරගැනීම වෙනුවට මනුෂ්‍යත්වය සහ සහනුකම්පාව පෙරදරි කරගත් පරිණත ප්‍රේක්ෂක සංස්කෘතියක් ගොඩනැගීම වර්තමාන සමාජයට බෙහෙවින් අත්‍යවශ්‍යව පවතී. කෙනෙකුට කරදරයක් වුණු වෙලාවකදී ධනාත්මක දෙයක් හෝ යහපත් දෙයක් කියන්නට බැරි නම් අඩුම ගානේ අපි කිසිවක් නොකියා ඉන්න තරමට පරිණත වෙමු.